මම මේ අවුරුද්දකට විතර කලින් අහපු ප්‍රශ්නයක් මට උත්තරයක් ආවේ නැහැ තාම ඒ නිසා පොඩි වැඩක් තියෙන්නේ. දැන් මම දන්න කාලෙක ඉඳන් ඒක මොකුත් වෙලා නැහැ. ඒත් මමට අවුරුද්දකට ඉස්සෙල්ලා ආවෙත් ඔය උත්තරේම. PRD කින්න PRD ලබන අවුරුද්දේ යෝජනා කළා. පොඩි වැඩක් තියෙන්නේ. අඩුපාඩු හදලා දෙන්න. කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ පිළිගැනීමෙන් තමයි පෞගී දානිමාවට පත් වුණේ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යතුමිය මීට වසරකට පෙර යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. මේ පාලමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය යොමු කළේ. නිලධාරීන් අග්‍රාමාත්‍යතුමිය සෑහීමකට පත්වන පිළිතුරක් එහිදී ලබා දුන්නේ නැහැ. ඒ තත්ත්වයට එක්ක අග්‍රාමාත්‍යතුමිය දිගින් දිගටම ප්‍රශ්න කළා. මේක මං අවුරුද්දකට කලින් යොමු කළ ප්‍රශ්නයක්. මේක තාම ඉවර කරලා නැහැ. මොකද්ද මේකේ පවතින ගැටලු සම්බන්ධයෙන් කියන කාරණාව අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. කෙසේ වෙතත් මේ අග්‍රාමාත්‍යතුමිය අවුරුද්දකට කලින් යොමු කළ මේ වැඩේ තාමත් වෙලා නැහැ කියන එක ඉදි අනාවරණය කරගත්ත අග්‍රාමාත්‍යතුමිය නැවත වතාවක් අහනවා අර මේ ඕකන්දර පාරේ පාලමක් තියෙනවා. එක තැනක. ඒක RD එකෙන් කරනවනේ. දැන් නෑ මම නම් අදක කාලයක් තිස්සේ එතන ඒකට මුකුත් වෙන්නේ නැහැ. දැන් මේ වෙන මුදල් එක්ක ඔකට විසඳුමක් නැද්ද අපිට? ඒක මම දන්න විදිහට RD එකක පාර ඇස්තමෙන්තු කරලා දැන් කරන්න නේද? දැන් ඒක ඇත්තටම උතන මේ අනුතුරුදායක. තලවතු කොට සිට මේ හෝකන්දරට යන පාරේ අර පල්ලම වහිනත් එක්කම තියෙන පාලම ගැන ගමතුනේ කියන්නේ. මොකක් හරි හරියට එතන පාලම හදලා තියෙන්නේ ඕකන්ද රන්දියේ මීටර් 500 විතර මෙහා වම් පැත්තේ. පාලම පළල් කරලා දිනවා ඒ වුණාට තාර දාලා ඒක යන්න පුළුවන් විදිහට හදලා. පොඩි වැඩක් තියෙනවා. පොඩි වැඩක් තියෙන්නේ. දැන් මම දන්න කාලෙක ඉඳන් ඒක මොකුත් වෙලා නැහැ. මේ අධ්‍යක්ෂකතුමා මට අවුරුද්දකට ඉස්සෙල්ලා ආවෙත් ඔය උත්තරේම. PRD කින්න PRD කවුද? ඔව්. RD කාටද අයිති කියමු හොයාගමු ඉස්සෙල්ලා. PRD ගේ පාර දැන් ඒගොල්ලෝ RD එකට ගන්න මොකක් හරි ප්‍රතිහත්ීමක් කරලා තිබ්බ යෝජනා සම්මතත් කරලා ඇරියා. ඒක මේ ගැසට් කළා මොනවා ඒ වැඩ අවසන්. PRD කියන්නකො මොකද්ද මේ කියලා ප්‍රශ්නේ? පාර PRD 2024 දාලා දිනවා ඔයගොල්ලෝ නෑ ඔක මේ ඉතලේ RD එකෙන් තමයි කරලා මොකක් හරි හේතුවකින් මුදල් ප්‍රශ්නයක් ඉන්න නතර වෙලා තියෙනවා. පාර PRD නේද? පාර PRD. ඉතින් අපි දැන් ඔය අඩුපාඩු කරලා දෙන්නම්. ඒක තමයි දැන් RD එකෙන් ඔය කොටසක් කරලා තියෙනවා නම් ඉතුරු ප්‍රශ්නයක් නම් තියෙන්නේ ඒක PRD එක කරනවද දැන්? ලබන අවුරුද්දේ යෝජනා කළා. ලබන අවුරුද්දේ දැන් වෙයිද කරන්න? පොඩි වැඩක් තියෙන්නේ. අඩුපාඩු හදලා දෙන්න. කාපට් දාලා ඒක තමයි මේ කියන්නේ. අප්‍රෝච් එක හදලා දෙන්න. ඒක තමයි. හදලා දෙන්නම් කියන්නේ. නෑ වැඩක බලන්න. මොකක්ද එතන ප්‍රශ්නේ? මේක මම ඇත්තටම මේ PRD එක හරි තියෙනවා. ඔව්. මොකුලකට අඩුපාඩු හදලා දෙන්න පුළුවන්. පාලම ආධනික අපි ලබන අවුරුද්දේ යෝජනා කරන්නේ. පාලම භාගය කරලා තියෙනවා. නෑ ආවකාලික පාලම වල තියෙන බේලි පාලම වල තියෙන්නේ. ඔව්. මේ බේලි පාලම අයින් කරලා සම්පූර්ණ පාලම හදන්න ඕනේ. ඔව් ඒක මේක විශාල මුදලක් වෙන වැඩක්. සම්පූර්ණ හදන්න ඕනේ පොඩි වැඩක් නෙමෙයි. විශාල මුදලක් කියන්නේ කොච්චරද? නම් මිලියන 100කට කිට්ටු ගානක් මේ චූටි නෑ නෑ ඒකේ తాවකාලික වෙන තැනක් එන්නේ. ඔතුමාගේ මේ අකමැති දෙයක් නෙමෙයි. ඕකන්දර හන්දිය තලවතුකට යන පාරේ නැද තියෙන එක නේද? ඕකන්දර හන්දියට මීටර් 500 විතර මෙහෙන් තලවතුකට පැත්තට වම් පැත්තේ තියෙන්නේ පාරම පළල් කරලා තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ එතන දෙපැත්ත හදලා නැහැ පළල් කරපු එකේ තාර ටික දාලා ඉච්චරයි. ඒ ටික හදලා දෙන්න දෙකම තමයි. මේ ලබන මාසෙ ටික හදලා දෙන්න. ඒකනේ ලබන මාසෙ කොට ඉවර කරන්න හරියටම අවුරුද්දයි මම හිතන්නේ. ඒක මම පළමු වතාවට මතු කරා.